මම දන්න ප්‍රසිද්ධ ආයතනයක ඔය බමුද කෝටිපති ව්‍යාපාරිකේ මට ළඟ ඉන්න මිනිස්සයා කතා කරලා කියනවා දෝවේ මම කියන විදිහටම කියන්න හාමුදුරනේ මෙවුන් මට 5000ක් දෙනවලු කවුද දරුවෝ තාත්තා බලන්න එනවද ප්‍රයිවට් හොස්පිටල් වල නවත්තලා තියෙන්නේ ළඟාර නර්ස් කෙනෙක් සල්ලි දීලා තියෙන්නේ තාත්තා අහනවලු මේ අර මිනිස්සයාගෙන් අනලා ඔය ගොත ගහලා නම කියලා මේ ලොකු එක එනවද කියලා කවුද පුතා මේ අම්මලා තාත්තලා මුළු ජීවිතේම කැප කෙරුවේ වියදම් කෙරුවේ කාටද දරුවන්ට නෙවෙයි බිරිඳට ස්වාමියාට පෙම්වතාට ඥාතීන්ට නෙමෙයි සිය ගාණක් විදේශගත තරුණ මහත්තුරු කතා කරනවා හම්දුරනේ රට හිටියදී වුණා සල්ලි හම්බ කරා ලංකාවට ගියපුවාම ඇති දෙයක් නැහැ අය රට හිටියා කියලා නැහැ මෙහෙ හිටියා කියලා දැන් මොකද වුනේ නරකද පුළුවන් කාලේ දැන් මතක් වෙන්න ඕන මොකද්ද මම අවුරුදු 20 ඉඳන් බුදුහාමුදුරන්ට උදේට පැන් පූජාව කරන්නේ මම අවුරුදු 20 ඉඳන් බුදුහාමුදුරන්ට දාන ටික තියන්නේ මම මේ තරුණ මහත්තුරුන්ට අපේ දුදරුවන්ට බොහොම කරුණාවෙන් කියන්නේ හෙට ඉඳන් ගෙදර උදේට බුදුහාමුදුරන්ට බුදු පූජාව තියන්න. ඔක බැරි වෙයිද කරගන්න? පිරිසියක් අරගෙන මොනවා හරි දාලා තියන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? කොච්චර පින් සිද්ධ වෙනවද? පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? උයනවනේ දුදේට ගෙවල් මං කියන මොනවා හරි කමන්නේ. අයමයි කියලා රැට රත් කරපෑම තියන්නේ මොකවත් නැහැ කියලා. සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. බිස්කට් එකක් හරි තියාගන්න. පන් වීදුරුව වරද්දන්න එපා. මේක මට සතුට තමයි දැන් කොල්ලෝ මේක හරියට කරනවා. අම්මලා අඬ පිං දෙන වෙයි. මේ තරුණ පිරිස උදේ නැගිටපු ගමන් බුදුහාමුදුරන්ට පැන් පූජාව තියන්න. අම්මලා කතා කරලා කියනවා හාමුදුරනේ එල්ලි වෙනකන් හාමුදුරුවන්ගේ බණ දාලා තියෙන්නේ. ජීවිතේ වරදින්නේ නැහැ. ධර්මයේ ගුණ කියවෙන තැන කියනවා සම්දිට්ඨිකෝ අහලාදී මං හිතන්නේ සාන්දෘෂ්ටිකයි මොනවාද සාන්දෘෂ්ටික ධර්මයේ ගුණ ප්‍රතිඵල ස්පනා පිට විපාක දෙනවා පින්නතුනේ ඔය නෙවෙයි මේ මට කියන ඒවා සහ හොඳ ජීවිතයේ අත්දැකීම් හාමුදුරුවෝ කියන විදිහට ඉන්න පටන් ගත්තා විතරයිලු යාළුවෝ ගොඩ දෙනෙක් නැති වුණා කිව්වා කවුද නැති වෙලා තියෙන්නේ අසත්පුරුෂෝ සේරම අයින් වෙනවා බල්ලෝ නාවනකොට පිරිසුදු වෙනකොට මොකද වෙන්නේ මැක්කෝ හැලෙන්නේ නැද්ද පිරිසුදු වෙන්නකෝ ඔය එල්ලිලා ඉන්නේ උන් සේරම හැලෙනවා ඉතුරු වෙන්නේ කවුද අපිට ගුණයගෙන දෙන පිරිස විතරයි අවසානයේ ඉතුරුලා තරුණයෝ කියනවා හාමුදුරනේ අම්මයි තාත්තයි විතරයි ඉන්නේ කියලා කවුද හදවතින් ආශිර්වාද කරන්නේ අම්මයි තාත්තයි විතරයි කොල්ලෝ කියනවා මෙච්චර කාලයක් අම්මයි තාත්තයි කියනවා වහ කදුරු වෙලාලු තිබ්බේ මෙච්චර කාලයක් අම්මා කියන ඒවා දැනিলা තියෙන්නේ මොනවා වගේද
අම්මා වදකාරයෙක් විදිහට පෙනුනේ කිව්වා. තාත්තා කියනවා ගණන් ගත්තෙම නෑ කිව්වා. හැමදාම රෑ 11ට 12ට ගෙදර ආපු අපි ඔය මං බන්ධනාගාරවල බණ කියන්න යනවා. දැන් ඔය මෙහෙට අනිද්දත් යනවා මාතර බන්ධනාගාරේ දේශනාවකට. ඒ වගේ ගියපුවාම පින්නතුනේ 400 ඉන්න ඕන තැන 1500ක් විතර ඉන්නවා. මේ තරුණයෝ ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ පින් සිද්ධ වෙයි මේවා එළියට ගිහිල්ලා කියන්න. මොනවාද? කොල්ලෝ කියන එකම දේ අම්මා තාත්තා කියන දේ හොවනම් මේක වෙන්නේ නැහැ. අම්මා තාත්තා කියනකොට අහවල ඇසුරු කරන්න එපා. එතකොට අම්මලාට මොකද්ද කියන්නේ? කොල්ලෝ කියන මට අය ගෙට වෙලාම ඉන්න කියලාද කියන්නේ කියලා. ඇසුර හරි බරපතලයි. ජීවිතේ පුරුදු වෙන්න මතක තියාගන්න බිරිඳ දෙමව්පියෝ වදයක් වුණාට අය කවදාවත් අම්මා තාත්තා කියනව අහනවද? සම්මා ජාතියකට අන්තිමට මොකක් හරි වුණාම කවුද? ඔක වෙලා නැත්තම් ඉතින් වුණාම තේරෙයි. අම්මයි තාත්තයි විතරයි. ඔය ඕනතරම් අපි දැකලා තියෙනවා. ඔය ගෑනු ළමයි හුලන්න බැරුණාම පැනලා යනවා නේද කොල්ලොත් එක. මේ පැතිවල නම් එහෙම නැතුව ඇති. ගිහිල්ලා අන්තිමේට මොකද්ද වෙන්නේ? ඔය ළමයෙකුත් අරගෙන අවුරුද්දකින් ඉඳලා ගෙදර එනවා. අර මරුණා කියලා හිතාගත්තා කියලා කියපු අම්මයි තාත්තයි අන්තිමේට අනේ අර ළමයා අරගෙන මොන්ඩිසෝරි යනවා. මෙව්ව ඕන තරම් මේකේ වෙනවා. කවුද ඉන්නේ අන්තිමේට? අම්මයි තාත්තයි විතරයි. කොල්ල බන්ධනාගාරේ ඉඳන් අම්මගෙන් අහනකොට ඊළඟ නඩුවට සල්ලි කොහමද කියලා කොල්ල බැලුවගේ අම්මාගේ කන් දෙක දිහා කරාම් දෙක විකොල්ලා. ඇයි විකොල්ලා තියෙන්නේ? අර උකස් කරලා ගන්න සල්ලි මදිලු විකුණලම දාලා.